ජින්නා මොකෝ නිකන් එපා වෙලා වගේ. ඔව් ටිකිරා මම මේ පාඩම් කර කර ඉඳලා ආවේ. එක දිගට පාඩම් කරද්දි බෝරින්නේ. එහෙනම් අපි පොඩි සෙල්ලමක් කරමුද? අනේ බෑ ටිකිරා මට පාඩම් කරන්න ඕනිනේ. අයියෝ ජින්නා පාඩම් කරනවා වගේම දැනුම වර්ධනය කරගන්නත් පුළුවන් අපිට විනෝද වෙන්නත් පුළුවන්. එහෙම සෙල්ලමක් නම් හොඳයි ටිකිරා. මං ජින්නගෙන් ප්‍රශ්නයක් අහනවා ජින්නා ඒකට උත්තර දෙන්න ඕනි. ජින්නා මගෙන් ප්‍රශ්නයක් අහනවා මං ඒකට උත්තර දෙනවා. අපි දෙන්නම ප්‍රශ්න පහ පහ අහනවා. වැඩිපුර ප්‍රශ්න ගානකට හරි උත්තර දෙන කෙනා දිනනවා. පරදින කෙනා සින්දුවක් කියන්න ඕනි. මම ලෑස්ති. මං ඉස්සෙල්ලාම ඔන්න ජින්නගෙන් ප්‍රශ්නයක් අහනවා. ගහේ නම නොකියවන මල මොකද්ද? ගහේ නම නොකියවන මල තමයි පනා මල. ඒ කියන්නේ කොස් ගහේ මලනේ. ඔව් ජින්න හරි. ජින්න දැන් මගෙන් අහන්නකෝ. ටිකිරා කියමුකෝ බලන්න අවිහිංසාවාදී පියා කවුද කියලා. මහත්මා ගාන්ධිතුමා. හරි ටිකිරා දැන් මගෙන් අහන්නකෝ. ජින්න කියමු බලන්න මනෝවිද්‍යාවේ පියා කවුද කියලා. මට මතක විදියට නම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නේද ටිකිරා? ඔව් ජින්න හරි. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඉතින් ජින්න අහන්නකෝ දැන් මගෙන්. එහෙනම් ටිකිරා කියන්නකෝ සාමයේ සම්බන්ධ ශාකය මොකක්ද කියලා. අනේ ජින්න මං ඒක නම් දන්නේ නැහෙනේ. හොඳට මතක තියාගන්න එහෙනම් ටිකිරා. ඒ තමයි ඔලිව්. එහෙනම් ජින්න කියන්නකෝ බලන්න පංචතූරේ වාද්‍ය භාණ්ඩ මොනවද කියලා. ආතත විතත විතතාතත ධන සුසිර. හරි ජින්න. දැන් ජින්න මගෙන් අහන්නකෝ. ලෝකයේ ප්‍රථම සත්තුවත් ආරම්භ කළේ මොන රටේද කියලා ටිකිරා දන්නවද? ඕස්ට්‍රේලියාවේ නේද ජින්න? ඔව් ටිකිරා. ටිකිරා හරි. ආය අහන්නකෝ ටිකිරා මගෙන් ප්‍රශ්නයක්. නොබෙල් තියාගේ නිර්මාතෘ කවුද කියලා කියමුකෝ බලන්න ජින්න. ඇල්ෆ්‍රඩ් නොබෙල් නේද ටිකිරා? ඔව් ජින්න ඇල්ෆ්‍රඩ් නොබෙල් තමයි. එහෙනම් ටිකිරා කියමුකෝ බලන්න රුසියාවේ ප්‍රථමයෙන්ම ගුවන්ගත කළ චන්ද්‍රිකාව මොකක්ද කියලා. ස්පුට්නික් 1 නේද ජින්න? ඔව් ටිකිරා. ටිකිරා හරි. එහෙනම් මගෙන් අන්තිම ප්‍රශ්න අහන්නකෝ. භාවචිත්‍ර සඳහා ප්‍රසිද්ධියක් උසුලන ලැබූ චිත්‍ර ශිල්පියා කවුද? ඒක නම් මට මතක නැහැ ටිකිරා. ඒ තමයි ජින්න පැබ්ලෝ පිකාසෝ. හරි. දැන් ප්‍රශ්න පහ අහුවනේ. දැන් කවුද දිනු? කාටද සින්දු කියන්න වෙන්නේ? අද කාටවත් සින්දු කියන්න වෙන්නේ නැහැ ජින්න. දෙන්නම ප්‍රශ්න 4කට හරි උත්තර දීලා තියෙනවනේ. එක ප්‍රශ්න ගානේ දෙන්නටම වැරදිලා තියෙනවා. ඒ කියන්නේ දෙන්නම දිනුන්නේ.